ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ මෑතකදී කරපු විශ්ලේෂණයක් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය ගැන. ඒ කියන්නේ ලෝක බැංකුවෙන් දෙන ඩොලර් මිලියන 50ක දැවැන්ත ව්‍යාපෘතියක් ගැනයි. මෙන්න මේක තමයි ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට දීලා තියෙන නිල දැක්ම. කඩදාසි නැති, මුදල් නැති, පුද්ගලිකව යන්න ඕනේ නැති රටක්. ගෝෆ්ටෙක් ආර්තනයේ ප්‍රධාන විධායක නිලධාරී සංජය කරුණාසේන මහත්මයාගේ වචනවලින්ද කිව්වොත් මේක තමයි ඉලක්කය. අහන්නත් ආසයි නේද? හැබැයි බැලු බැල්මට මේක ප්‍රගතියේ දැක්මක් වගේ පෙනුනට මේ දැවැන්ත සැලැස්ම ගැන පොඩ්ඩක් ගම්බුරට ගිහින් බලුවම ඇත්තටම බරපතල ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. හරි, එහෙනම් අපි මේ කතාවේ ඇතුළටම ගිහින් බලමු. මුලින්ම බලමු මොකක්ද මේ ඩොලර් මිලියන 50ක ඩිජිටල් හීනය කියන්නේ කියලා. මේක තමයි ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය. සරලවම කිව්වොත් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 50ක් දීලා GovTech ශ්‍රී ලංකා ආයතනය හරහා රාජ්‍ය සේවා ඔන්ලයින් කරන එකයි අලුත් ඩිජිටල් ID එකක් හදන එකයි තමයි මෙතන වෙන්නේ. ඉතින් කඩදාසිය මත කියන විදිහට නම් ඉලක්කය තමයි කාර්යක්ෂමතාවය සහ රටේ ප්‍රගතිය. හරි, මේ ව්‍යාපෘතිය ගැන තිබ්බ සාකච්ඡාවකදී අපේ මේ මූලාශ්‍රය කතුවරයා හරිම තීරණාත්මක ප්‍රශ්න දෙකක් අහනවා. හැබැයි ඒවට හරියට උත්තරයක් ලැබිලා නැහැ. හොඳයි. මෙතන තියෙන දේ හරිම වැදගත්. අහපු ප්‍රශ්න දෙක බලන්නකෝ. එකක් යුද්ධයක් ඉවර වුණු රටක මේ වගේ ජෛව මිතික ID ව්‍යාපෘතියක් කොහොමද අඩු අවදානම් වෙන්නේ? අනික මේ හැමදේම සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ලබා ගන්න පුළුවන්ද? හැබැයි බලන්න ලැබුණු උත්තර කෙලින්ම උත්තර නෑ. මග අරිනවා. එකකද කියනවා මේක අපේ නෙමෙයි ආණ්ඩුවේ ව්‍යාපෘතියක් කියලා. අනිත් ප්‍රශ්න ගැන කතා කරලවත් නෑ. විශ්ලේෂණයෙන් මේක හඳුන්වන්නේ ව්‍යුහාත්මකව වගකීමෙන් ගැලවීමක් කියලා. මේකේ තේරුම තමයි යම් විදියකින් මේ ව්‍යාපෘතිය නිසා මානව හිමිකම් සම්බන්ධ ප්‍රශ්න ආවොත් ලෝක බැංකුවට අතපිය දාලා කියන්න පුළුවන් අපි සල්ලි දුන්න විතරයි ක්‍රියාත්මක කළේ ආණ්ඩුව කියලා. ඒ කියන්නේ වගකීමෙන් සම්පූර්ණයෙන්ම බේරෙන්න පුළුවන් විදිහේ ක්‍රමයක් තමයි මේ හදලා තියෙන්නේ. එන්න ඔය විදිහට උත්තර නොදී මගරිනකොට මේ ව්‍යාපෘතිය සැලසුම ඇතුලේ ඊටත් වඩා ලොකු අනතුරු ඇඟවීම් තියෙන කියලා පැහැදිලි වෙනවා. පුදුම දේ තමයි පුරවැසියන්ගේ හරිව සංවේදී දත්ත එක තැනකට එකතු කරන්න සැලසුම් කරලා තිබුණත් මේ ව්‍යාපෘතියේ නිල ලියකියවිලිවල මානව හිමිකම්, පෞද්ගලිකත්වය, එහෙමත් නැත්නම් දත්ත ආරක්ෂාව ගැන එකම වචනයක්වත් නැහැ. සේරම බිඳුවයි. ඒ මදිවට අවදානම අඩුයි කියලා දාලා. GovTech ප්‍රධානියාගේ දැක්ම මීටත් එහාට යනවා. එයා කියන විදිහක ළමේ කිපදුණු ගමන් ජෛවමිතිකව ලියාපදිංචි කරලා ඉස්කෝලේ යනකොට සම්පූර්ණ ඩිජිටල් ID එකක් දෙන ක්‍රමයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි පොලිසිය, ආගමන විගමන, බැංකු ගිණුම් මේ හැමදේම මේකට සම්බන්ධ කරනවා. ඉතින් මේකෙන් ලොකු කනස්සල්ලක් මතුවෙනවා. ඒ තමයි මේ ව්‍යාපෘතිය සංවර්ධනය කියන නමින් ආවට ඇත්තටම හැදෙන්නේ මිනිසුන්ගේ දැනුවත් වීමක්වත් කැමැත්තක්වත් නැතුව හැම වෙලේම එයාලව නිරීක්ෂණය කරන්න පුළුවන් බලවත් පද්ධතියක්ද කියන එක. ඒ කියන්නේ ඩිජිටල් සර්වර් නිරීක්ෂණාගාරයක්. එහෙමනම් ඇත්තටම මේ පද්ධතිය හදන්නේ කවුරු වෙනුවෙන්ද? මේ ව්‍යාපෘතියට හරිම පැහැදිලි ඉලක්කයක් තියෙනවා. එයාලගේ ඉලක්කය තමයි 2029 වෙනකොට මේ අලුත් ඩිජිටල් රාජ්‍ය සේවාව පාවිච්චි කරන අය මිලියන 4ක්. ඒ කියන්නේ ලක්ෂ 40ක් හදාගන්න. හැබැයි ඇත්ත කතාව ඊට වඩා ගොඩාක් වෙනස්. ඇත්තටම ශ්‍රී ලංකාවේ ගෙවල් වලින් 39% එකට, ඒ කියන්නේ දල වශයෙන් කිව්වොත් 40% එකට තවමත් කිසිම ඉන්ටර්නෙට් පහසුකමක් නැහැ. සම්පූර්ණයෙන්ම ඔෆ්ලයින් හිතාගන්න පුළුවන්ද? මේ ඩිජිටල් පරකරය දිහා බැලුවම අවදානමට ලක්වන කණ්ඩායම්වල තත්ත්වය මීටත් වඩා දරුණුයි. සාමාන්‍ය ජනගහනයෙන් 24ක් ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දී ආබාධ සහිත පුද්ගලයන්ගෙන ඒක පාවිච්චි කරන්නේ 7ක් වගේ හරිම පොඩි ගාණක්. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේක. රටේ තියෙන මේ ගැඹුරු අසමානකම් වලට උත්තර නොදී ඩිජිටල් විද්‍යාවට හැමදේම කරන ක්‍රමයක් හැදුවම වෙන්නේ මිලියන ගණක් මිනිස්සු තවත් අසරණ වෙන එකයි. එතකොට ඉන්ටර්නෙට් හරියට පාවිච්චි නොකරන 49%කට මොකද වෙන්නේ? හොඳයි. අපි ඊළඟට බලමු මේ තත්ත්වය ගොඩ නැගෙන්නේ කොහොමද කියලා. මොකද මේක ශ්‍රී ලංකාවට විතරක් විශේෂ දෙයක් නෙමෙයි. මානව හිමිකම් කණ්ඩායම් කියන විදිහට ලෝක බැංකුව දිගින් දිගටම හරියට මානව හිමිකම් ආරක්ෂණ ක්‍රමවේද නැතුව මේ වගේ මහා පරිමාණ ඩිජිටල් ID පද්ධති වලට සල්ලි දෙන රටාවක් තියෙනවා. පාකිස්තානයේ මේ වගේම ව්‍යාපෘතියක් ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් අනතුරු ඇගිව්වා. ඇක්සස් නව් වගේ සංවිධාන මේවා නවත්තන්න කියලා මෙල්ලලා තියෙනවා. ඉතින් අවසානයේ පේන්නේ සිවිල් සමාජයෙන් අවුරුදු ගාණක් තිස්සේ අනතුරු ඇංගෙව්වත් ඒ පරණ ආකෘතියම, ඒ සල්ලි දෙන ක්‍රමයම, ඒ වචන වලින් කරන සෙල්ලමම, ඒ වගකීමෙන් බේරෙන ක්‍රමයම දැන් ලංකාවෙත් ක්‍රියාත්මක වෙනවා කියන එකයි.
හැබැයි මේ විශ්ලේෂණයෙන් කරන්නේ වැරදි පෙන්වන එක විතරක් නෙවෙයි මේක හරියට කරන්න පුළුවන් පැහැදිලි මාර්ගයක්වත් යෝජනා කරනවා. මේ තියෙන්නේ වගකීමෙන් යුතුව මේ වැඩේ කරන්න පුළුවන් ප්‍රායෝගික පියවර 4ක්. 1. මේක අඩු අවදානම් නෙවෙයි ඉහළ අවදානම් ව්‍යාපෘතියක් විදිහට වර්ග කරන්න. 2. ස්වාධීන මානව හිමිකම් බලපෑම් තක්සේරුවක් කරන්න. 3. හැම ලියවිල්ලක්ම හැන පද්ධතියක්ම සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම තියෙන්න ඕන. සහ 4 වෙනි එක අත්‍යවශ්‍ය සේවාවක් ගන්න ජෛවමිතික දත්ත දෙන්නම ඕන කියන බලකිරීම නවත්තන්න ඕන. මේ උපුටා දැක්වීමෙන් මේකේ තියෙන ලොකුම අවධානය හරි අපූර්වට පැහැදිලි කරනවා. ඒ තමයි ආර්ථික සංවර්ධනය කියන ලස්සන වචන පාවිච්චි කරලා ඇත්තටම වෙන්නේ වඩාත් කාර්යක්ෂම ඒකාධිපති පාලනයකට අවශ්‍ය මෙවලම් හදන එකද කියන එකද? අවසාන වශයෙන් මේ මුළු ව්‍යාපෘතියෙම අපිට මතු කරන කේන්ද්‍රීය ප්‍රශ්නේ තමයි මේක. සංවර්ධනය කියන අරමුණින් පටන් ගන්න ව්‍යාපෘතියක් මිනිස්සුන්ව නිරීක්ෂණය කරන, එයාලව කොන් කරන තැනකට තල්ලු වෙන්නේ මොන හරියේදීද? මේක ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම අදාළ ප්‍රශ්නයක්.